ඔබ දන්නවා දකුණු කොරියාව කියන්නේ අපට ඉතාම සමීප රටක්. මොකද අප රටට විශාල වශයෙන් රැකියා අවස්ථා ලබා දෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් රැකියාවන්හි නිරත වන සුවිශේෂී රටක්. ඒ නිසාම දකුණු කොරියාව තුළ සිදුවන බොහොමයක් දේවල් ගැන අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. ඉතින් දකුණු කොරියාව තුළ මේ දිනවල පැතිර යන විශාල ලැබුගින්න නිසා මේ දිනවල අපට එරටින් ලැබෙන්නේ සතුටුදායක පුවත් නම් නොවේ. ඉතින් මෙම ලැබුගින්නේ නවතම තත්ත්වය සහ ඉන් ශ්‍රී ලාංකිකයන්ට වන බලපෑම ගැන අද අපි මේ වීඩියෝවෙන් කතා කරමු. වීඩියෝ අවසාන වෙනකන් දිගටම මාත් එක්ක ඉන්න. ඒ වගේම මෙවැනි වටිනා වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබ දැනටමත් දන්නවා ඇති පහුගිය කාලේ පුරාම විවිධ රටවල් වලින් අපිට ස්වාභාවික විපත් පිළිබඳ විවිධ පුවත් අහන්න දකින්න ලැබුණා. ඊට ආසන්නතම සිදුවීම වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය මුහුණ දුන් ඉතා විශාල ලැබුගින්න. එමගින් සිදුවුණු විනාශය අතිමහත්. ඉතින් එවැනිම ඉතා විශාල ලැබුගිනි තත්ත්වයක් දකුණු කොරියාව තුළද පසුගිය දිනක පැතිරීම ආරම්භ වුණා. දකුණු කොරියාවේ දකුණු පෙදෙසේ තිබෙන සංචාරක ආකර්ෂණීය දිනාගත් නගර කිහිපයක්ම මෙමගින් විනාශයට පත්වී තිබෙනවා. අක්කර 30,000කට වඩා විනාශයට පත්වුණු මෙම ලැබුගින්න නිසා සිදුවුණු මිනිස් මරණ ප්‍රමාණය 18ක්. ඒ අතර මෙය මැඩ පැවැත්වීම සඳහා දායක වුණු ගිනි නිවන බටයන් තිදෙනෙකුද වනවා. ඒ වගේම එම පෙදෙස්වල විසූ ජනතාවගෙන් 20,000කට අධික ප්‍රමාණයක් අවතැන්ව සිටිනවා. ඔවුන්ට ඉතිරි වී තිබෙන්නේ ඔවුන් ඇඳිවත පමණයි. ඒ වගේම මෙම පෙදෙස වනාන්තර බහුල ප්‍රදේශයක් වන නිසා සිදුව ඇති වනසත්ව මරණ සංඛ්‍යාව ගිනිය නොහැකි තරම් වනු ඇති. මිනිසා අපහසුවෙන් උපයාගෙන ගොඩනගාගත් සියලුම දේ මෙමගින් මේ වන විටත් සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන්. මේ අතර සංචාරක ආකර්ෂණය දැඩිසේ දිනාගත් අවුරුදු 1300ක් පමණ පැරණි පන්සලක්ද මෙම ලැබුගිනි හේතුවෙන් සම්පූර්ණයෙන්ම අළු වී තිබෙනවා. මෙම ලැබුගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන බටයින් 9,000ක් සහ රසායන ද්‍රව්‍ය සහිත හෙලිකොප්ටර් ගණනාවක්ම යොදා ඇති නමුත් වනාන්තර ආශ්‍රිතව සහ විශේෂයෙන්ම මෙම උණුසුම් කාලගුණය හමුවේ විශාල වශයෙන් පැතිර යන ගිනි පහසුවෙන් මැඩ පැවැත්විය නොහැකි වී තිබෙනවා. ඉතින් මිනිසා විසින්ම කරනු ලබන නොයෙක් පරිසර හිතකාමී නොවන විවිධ ක්‍රියාකාරකම් මත ගෝලීය උණුසුම ඉහළ යාම වැනි තත්ත්ව නිසා මෙවැනි විපත් ඇතිවන බව අප මින් පෙර වීඩියෝවකිනුත් කතා කළා ඔබට මතක ඇති. දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය ගැන බැලුවොත් ඔබට කිව යුතුයි කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙමගින් කිසිදු විපතක් සිදු නොවී ඇති බව. ඒ වගේම ඔවුන්ට සිදුවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකදී දකුණු කොරියාවේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි දුරකථන අංකයන්ද ඔවුන් විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා ඔබ ඒ ගැන බිය විය යුතු වන්නේ නැහැ. ඉතින් අපේ ප්‍රාර්ථනාව වන්නේ මෙම ලැබුගිනි තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් කිසිදු ජීවියෙකුට කිසිදු හානිදායක තත්ත්වයක් නොවී නැවත යථා තත්ත්වයට පත්වන්න ඔවුන්ට හැකි වේවා යන්නයි. තවත් වටිනා වීඩියෝවකින් අපි නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.